බුද්ධාභිවන්දන සකල සත සසරින් සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ හැම දිනාටම බොදුනු ඔබේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශයෙන් අමියුරු බණපද ඇසෙන මෙත් බුද්ධාභිවන්දනා සද්ධර්ම දේශනා මාලාවේ උතුම් ධර්මානුශාසනාවකුයි මෙලෙසින් ආරම්භ කරන්නේ. මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන්නේ අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනම සුපූජනීය පුණ්‍ය භූමියේ සිටයි. සද්ධර්ම දේශනා පවත්වන්න අප කෙරේ අනුකම්පාවෙන් ධර්ම මණ්ඩපයට වදාළ අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ විචිත්‍ර ධර්ම කතික වන්දනීය පූජනීය අති ගෞරවනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ අපි හැම දිනම සාදු නදින් පාද නමස්කාර පූර්වකව පිළිගමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සද්ධර්ම දේශනාව ලොවකට හිතසුව පිණිස ධර්ම දානීය පිණිස විසිරුවා හරින්න ශ්‍රද්ධා සම්පන්න දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ ජපානයේ වාසය කරන පින්වත් සඳුනි පෙරේරා මහත්මිය සහ ලක්ෂාන් මදුසංක මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස. පින්තුන්ගේ අරමුණ බවට පත්වන්නේ ඔක්තෝබර් මාස 28 වනදා එනම් අද දවසේ පුණ්‍යවන්ත ජන්මදිනය සමරන හේමන්ත පෙරේරා ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන් සිහිපත් කරන හදිසි අන්තරකට මුහුණ පා මේ වන විට සුවතත්වෙහි පසුවන්නා වූ එතුමන්ට තුන්රුවනි අනන්ත ආශිර්වාද වේවා. කායික මානසික සුවපත් භාවයේ දිගා සිරි සම්පත්තිය සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුනන්දා ආර්යසිංහ පින්වත් මෑණියන්ටත් ස්වාම්පුරුෂයාගේ මෑණියන් වන සුනීතා මාරණී මෑණියන්ට අජිත් නන්දසිරි පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ යහපත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශ්වයේම නමින් වර්ග පරම්පරානුයාතව පරිලෝසපත් හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු මාහැඟී අරමුණු සිද්ධාගෙන බොහොම ගෞරවයෙන් සද්ධර්ම දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස
සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකාව වශයෙන් යොදා ගන්න කල්පනා කරගත්තා බොහෝම වටිනා කියන දහම් පාඨයක්. භාග්‍යවතුන් වහන්සේ එක්තරා සූත්‍රයක දේශනා කරනවා මේ මා පුණ්‍ය බායි. මහණෙනි, කවදාවත් පිනට බය වෙන්න එපා කියලා. සුඛස්සේතං අදි වචනං. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. පින්වතුනි, මේ පින කියන එක අපි හැම මොහොතකම රැස් කරගන්න ඕන කාරණාවක්. මොකද පින් කරයින් පස්සේදී තමයි අපට සසරේ පුරාවටම පහසුවෙන් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අපට පින නැති වුණොත් සංසාර ගමන් මාර්ගයේ පින්වතුනි හරි අසීරුයි. නමුත් අපේ පින්වතුන්ට සමහර ලාවට අහන්න ලැබිලා ඇති මේ කාලේ සමහර අය කියනවා මේ පින කියන්නේ රැස් කරගන්න ඕන එකක් නෙවෙයි. මොකද පින නිසා සසර දික් වෙනවා. ඒ නිසා අපි කරන්න ඕන කුසල් කියලා මෙන්න මෙහිම අදහසක් මේ සමාජය තුළ පැතිරලා තියෙනවා. අපේ පින්වතුන්ටත් ඔය අහන්න දකින්න ලැබිලා ඇති. ඇතරම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කොහෙවත් මේ පින කියන්නේ එකක්, කුසලයේ කියන්නේ එකක් කියලා එහෙම කොහෙවත් කියලා නැහැ.
භාග්‍යතුන් වහන්සේ පින්වතුනි දේශනා කරලම තියෙන පින් කරන්න කියලා. ඒකයි මෙතන කියන්නේ මා පුණ්‍ය භායි. මහණෙනි කවදාවත් පින කියන එකට බය වෙන්න එපා. මොකද පින කියන්නේ අපි රැස් කර ගන්න ඕනේ. නැත්තම් මේ සංසාර ගමන් මාර්ගය දුක්ඛිත ගමන් මාර්ගයක් වෙනවා. අපට දුකසේ තමයි සසරේ අපට යන්න වෙන්නේ. මොකද පින්වතුනි සංසාරයේ හැදින්නේ පුණ්‍යාභි සංස්කාර වලින් විතරක් නෙවෙයි. සංසාරයේ හැදෙන්නේ පින්වතුනි අපුණ්‍යාභි සංස්කාර වලිනුත්. ඒ කියන්නේ පින් පව් දෙකින්ම තමයි සසර හැදෙන්නේ. එහෙම නැත්නම් මේ පිනෙන් විතරක් සසර හැදෙනවා කියලා එකක් නෙමෙයි. නමුත් අපේ පින්වතුන් දන්නවද? අපි ජීවත් වෙන හැම මොහොතකම පින්වතුනි කරන්නේ මොකද්ද? පින් කරන එකයි. මේ ජීවත් වෙන හැම මොහොතකම කරන්නේ පින්වතුනි පින් කරන එකයි. අපි ජීවත් වෙන හැම මොහොතකම කරන්නේ මොකද්ද? පව් කරන එක. අපි පින්වතුන් බලන්නකො දවසේ වැඩි හරියක් වැඩියෙන්ම කරන්නේ පින්ද පව්ද කියලා? අපි වැඩියෙන් කරන්නේ පව්. අපි නොදැනීම පින්වතුනි අපට හුඟා පව් සිද්ධ වෙන අපි කරන කියන දේවල් වලින්. අපේ කායික ක්‍රියාකාරකම්, අපේ වාචසික, අපේ චෛතසික මේවායින් පින්වතුනි වැඩි වශයෙන් වෙන්නේ පව්. දවසකට බොහොම අඩුවෙන් තමයි අපි පින් කරගන්නේ. එතකොට හිතලා බලන්න දැන් පව කියන එක කොහොමත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් පින්වතුනි කෙනෙක් රසවත් කෑමක් රසවත් කොට අනුභව කරොත් ඒකෙන් වෙන්නේ මොකද්ද? ලෝභය. ඒ කෙනා පින්වතුනි ආහාරය නීරස ලෙස අනුභව කරනවා. නීරස ආහාරයක් අනුභව කරනවා. එතකොට මොකද්ද දැනෙන්නේ? ද්වේෂය. එතකොට අපි පින්වතුන් කල්පනා කරලා බලන්නකෝ. ලෝභය ද්වේෂය කියන්නේ මොනවද? පවුනේදී. ඔය වගේ පින්වතුන් දවසකට කොච්චර අපි පව් කරගන්නවද? එතකොට අපේ පින්වතුන් හිතලා බලන්න ඔය පව් ටික විතරක් රැස් කරගෙන ඉඳලා සසරට ගියොත් අපිට දුකක් නේද ලැබෙන්නේ? හැබැයි පින් කරගෙන සසරට ගියොත් කියලා තියෙන පින්වතුනි පවට වඩා මේ ලෝකේ පින කියන එක බලවත්. පින බලවත්. ඒ නිසායි පින්වතුනි අපට මේ මනුෂ්‍යාත්මයක් ලැබිච්ච කාලෙක අපි වැඩිපුර යහපත් දේවල් ලබන්නේ, හොඳ දේවල් ලබන්නේ. එහෙම නැතු පව් විතරක්ම ඵල දුන්න නම් පින්වතුනි අපට මෙහිම ජීවත් වෙන්න බෑ. අපට පව් ඵල දෙන්නේ එහෙම් මෙහි. පින කියන එක තමයි බලවත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ පින කියන එක අපි අපේ ජීවිතය තුළ රැස් කරගත යුතුමයි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? මේ ජීවිතේ අපි සැප විඳලා කොයි වෙලාවක හරි පින්වතුනි අපි මරණයටපත් වේවි. හැබැයි ඒ මරණයටපත් වෙන ආත්මයේදී අපේ පින්වතුන් කල්පනා කරලා බලන්නකෝ පින් කරගෙන නෙවෙයි නම් ඉන්නේ අපි සසරට යන්නේ පින්වතුනි දුප්පත්ව. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඔය ආනන්ද සිටුතුමා 40 කෝටියක් ධනෙ තිබුණා. තමන්ගේ පුතාට හැමදාම මොකද්ද කිව්වේ? පුතේ මේව එකක්වත් දන්නන් දෙන්න එපා කිව්වා. පුළුවන් තරම් මේ ගොඩ වැඩි කරගන්න කිව්වා. එහෙම කිය හිටපු ආනන්ද සිටුතුමා මැරෙනවා. ගිහිල්ලා ඉපදුනා කොහෙද? සවැත් නුවරම රොඩි කොලයක. යමක් කමක් තේරෙන කාලේ වෙනකොට කුලේ චාරිත්‍රයේ තමයි ගියක් ගාන හිඟමයි යදිනවා.
දැන් මොහොත් පින්වතුනි බෙලෙක් පිඟානකුත් අරගෙන ගියක් ගාන හිඟා කනවා. දවසක් ඔහු යනවා එක සිටු නිවසකට. මොකක්ද ඒ සිටු නිවස? තමන් කලින් ආනන්ද නමින් සිටුකම් කරපු නිවස. දැන් කවුද ඒකේ සිටුතුමා? තමන්ගේ පුතා. දැන් මේ ගෙදරට යන්නේ මොකටද? කියන්නද පුතේ මන් නුඹේ ගිය ජීවිතේ තාත්තා මේ මහා ධනස්කන්ධයක් හම්බ කරේ මම, මේ මාලිගා හැදුවේ මම, නුඹ මගේ පුතා, එහෙම කියන්න දෙන්නේ නෑ. මොකටද යන්නේ? නුඹලා කාලා බීලා ඉතුරු වෙච්ච මොනවා හරි තියෙනවා නම් අනේ මටත් දෙන්න කියලා ඉල්ලන්නයි ගියේ. හැබැයි පින්වතුනි ගිය ජීවිතේ තමන්ගේ පුතාව සමාදන් කරවල තිබුණේ කොහොමද? දෙන්න කියලාද? දෙන්න එපා කියලා. ඒ නිසා මොකද වුනේ? අර සිටුතුමා සේවකයෝ ලව්වා මේ හිඟන්නට ආයි මේ පැත්ත නොබලන්න පාඩමක් උගල යවන්න කියලා ගහලා සේවකයෝ ලව්වා කුණු ගොඩකට විසි කරේවා. අන තේරෙනව නේද පින්වතුනි? දුප්පත් වෙලා සසරට වැටෙන්න උනාම Tamanට කොයි තරම් දුක් විපාක ලැබෙනවද කියලා. එනිසා අපේ පින්වතුන් ඒ සංසාරයට වැටෙන්න කලින් පින්වතුනි පුළුවන් තරම් මෙන්න මේ පින රැස් කරගන්න බලන්න. මොකද ඒ පින කියන එක අපිට රැස් කරගන්න අපි ප්‍රමාද වෙනවා කියන්නේ අපට පින් රැස් කරගන්න තියෙන කාලය තව පින්වතුනි මදි වෙනවා. අපේ තියෙන කාලය ගෙවිල යනවා. අපි මරණයට ටික ලං වෙනවා. අපි පින්වතුන් හිතලා බලන්නකෝ. සමහර කෙනෙක් ඔය කියනවා මං අහලා තියෙනවා මම මේ ඉගෙනගෙන ඉවර වෙනකන් ඉන්නේ මම රස්සාවක් කරලා මම ලබන වැටුපකින් හොඳ දානයක් දෙන්න. සමහර අය කියනවා මම මේ ගේ දොර වැඩ ටික පොඩ්ඩක් ඉවර කරගන්නකන් ඉන්නේ ගෙදරටම වඩම්මවල හාමුදුරුවන්ට දානයක් පූජා කරන්න. එහෙම කියනවා. මට කියන්නකෝ අපේ පින්වතුන් කවුද සහතිකයක් දීලා තියෙන්නේ ඉගෙනගෙන ඉවර වෙනකන් අපි ජීවත් වෙනවා කියලා? කවුද පින්වතුනි මේ ලෝකේ අපට සහතිකයක් දීලා තියෙන්නේ ගේ වැඩ ටික ඉවර වෙනකන් ජීවත් වෙනවා කියලා? අපි කවුරුවත් මතක තියාගන්න මාරයත් එක්ක ගිවිසුම් ගහගත්තු අය නෙවෙයි. නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුණා. මහා සේනා සහිත මාරයත් එක්ක අපි කවුරුවත් පින්වතුනි ගිවිසුම් ගහගෙන නැහැ. කෝ ජඤ්ඤා මරණං සුවේ. කොයි වෙලාවෙක අපි මැරෙනවද කියලා කියන්න අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අදම වීරිය වඩන්න. අජ්ජේව කිච්ඡං ආතප්පං. අදම වීරිය වඩන්න. අපි පින්වතුන් බලන්නකෝ අපේ සමාජයේ මිනිස්සු මැරෙන හැටි. කුඩා වයසේදී මැරෙනවා. තරුණ අවදියේදී මැරෙනවා. වැඩිහිටි අවදියේදී මැරෙනවා. මහලු අවදියේදී මැරෙනවා. අපි මේ අස්පනා පිටම පින්වතුනි ඒක ඔප්පු වෙනවනේ. අපට පේන්නම තියෙනවනේ. දැන් මේ මෑත දවසක මම ඔය ඇහැලියගොඩ මේ ධර්මදේශනාවකට වැඩම කරන වෙලාවේ ඔය අවිස්සාවේල දිහාවේ පින්වතුනි මේ එදා දවස මහා වරුසාවක් පිටුතර මතක ඇති පහුගිය දවසක ධාරානිපත වර්ෂාවක් වැස්සා. ආන්ගේ වැස්ස යාමේ රාත්‍රියේ
කුඩා දැරිවියක් තමන්ගේ පාසලේ ඒ කියන්නේ අමතර පන්තියක් අවසන් කරලා ගෙදර යමින් ගමන් මේ දරුවා පින්වතුනි බහින්න තියෙන බස් නැවතුම් පොළ මගහැරිලා වෙන බස් නැවතුම් පොළකින් තමයි බැහැලා තියෙන්නේ. ඒ කියන්නේ එක බස් නැවතුම් පොළකින් පස්සේ තියෙන බස් නැවතුම් පොළේ තමයි බැහැලා තියෙන්නේ. ඉතින් මේ දරුවා අර මහ වැස්සේ කුඩේ හෙලලා තියෙනවා. ඉතින් හුලම් පාරට කුඩේ ගහගෙන ගිහිල්ලා ඒ ගහගෙන යන කුඩේ අල්ල ගන්න දුව යනකොට ඒ අසල තිබිච්ච කාණුවකට වැටිලා. මහා සැඩපහරක් සහිත තමයි කාණුවේ ජලය ගලාගෙන යන්නේ. ඒ ජල පහරට අහු වෙලා ඒ වතුර ගලාගෙන යන පින්වතුනි බටයක් ඇතුලේ හිර වෙලා මං හිතන්නේ මිනිත්තු ගණනාවකට පස්සේ තමයි ඒ හිතපු පිරිස ඒ ළමයව බේරගත්තේ. ගොඩට ගත්තේ. අපි ටික වෙලාවක් ඒ සිදුවීම දැක්කා. ඉතින් රෝහලට යනකම් පණ තියාගෙන ගිහිල්ලා තියෙන රෝහලේදී පහවදා මිය ගියා කියලා තමයි අපට ආරංචි කරගන්න ලැබුණේ. වයස පින්වතුනි අවුරුදු 17යි. අවුරුදු 17ක දරුවෙක්. හිතලා බලන්නකෝ අවුරුදු 17 කරගත්තු පින් කොච්චරද කියලා. මං හරියට දන්නේ බෞද්ධ ආගමික පසුබිමක හැදිච්ච දරුවෙක්ද කියන්නේ. අපිට වෙහිමනම් ඒ ළමයා පින්වතුනි සමහර ලාවට දෙමව්පියෝ උනත් ඒ තරම් පින්කම් වලට උනන්දු කරවන්නේ නැති වෙද ඒ කාලේ. මම කියන්නේ මන් දන්නේ නැති නිසා මම මේ සාමාන්‍ය සමාජයේ දිහා බලලා තමයි මේ කතාව කියන්නේ. සමහර ලාවට ඒ දරුව සම්බන්ධයෙන් මම මේ කියන කතාව වරදින්නත් පුළුවන්. නමුත් මං හිතමුකෝ අපි ටිකක් ඔගේ අනිත් පැත්තෙන්ම මේ ධර්ම කාරණාව තේරුම් කරගන්න ඕන නිසා. ඒතොර හිතලා බලන්නකො පින්වතුනි මේ දරුවා සමහර ලාවට හිතන්නේ නැති ලොකු නාම හොඳට පින් කරගන්නවා. කොයිතින් වෙලාවා. දැන් මේ දරුවා හිතපු දේ ඒ දරුවට කරගන්න පුළුවන් කමක් ලැබුණද? ආන්නේ නිසා තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කෝ ජඤ්ඤා මරණං සුවේ. කොයි වෙලාවෙ අපට මරණ එනවාද කියන අපි දන්නේ නැහැ. මොකද අපි කවුරුවත් givisum ගහගෙන නැහැ මායයත් එක්ක. ඒ නිසා අපේ පින්වතුන් මේ මොහොතේ දැන් මේ වෙලාවේ ඔන්න ඔය කුසල් දහම් වඩන්න උනන්දු වෙන්න. මේ මොහොතේ මේ දැන් ඔය කුසලයේ වඩන්න උනන්දු වෙන්න. පිටුතරි කුසල් වඩන එක කොහොමද අපි කරන්න ඕනේ? අපට සල්ලි ඕනද? සමහර හිතන්නේ ඒකනේ. අපට සල්ලි නෑනේ පින් කරන්න. මට කියන්නකෝ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කවද්ද දේශනා කළ තියෙන්නේ? කොහෙද දේශනා කළ තියෙන්නේ? මේ ශාසනයට එනවා නම් සල්ලි තියාගෙන ඉන්න නැත්තම් එන්න එපා කියලා. එහෙම කොහෙර කියලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ එහෙම කියලා නෑනේ. ඒ කියන්නේ මේ ශාසනයේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරපු දේශනාව තමයි ඉන්න කෙනාට ඉන්න තැන ඉඳලා පින්වතුනි මේ ධර්මයේ වඩන්න පුළුවන්. ඒ කෙනා ඉන්නේ කොතනද? ඒ ඉන්න තැන ඉඳලා මේ ධර්මයේ වඩන්න පුළුවන්. එයා මොකොත් නැති කෙනෙක් නම් එයාටත් පුළුවන් පින්වතුනි ධර්මයේ වඩන්න. පින්වතුනි ඇත්තටම දුප්පත් මිනිසුන්ටම තමයි මේ ලෝකේ ඔය දාන ප්‍රතික්‍රමයට දන් දෙන්න පුළුවන්. අපි හිතන් ඉන්නේ සල්ලි තියෙන කෙනාටනේ දාන ප්‍රතික්‍රමයට දන් දෙන්න පුළුවන්. නෑ. දුප්පත් කෙනාට තමයි ලේසියෙම දාන ප්‍රතික්‍රමයට දන් දෙන්න පුළුවන්. මොකද මේ මිනිසයා පින්වතුනි තමන්ගේ කන එක කන බත්පත දන් දුන්නොත් පින්වතුනි ලොකු අතහැරීමක්. රුපියල් 1000ක් හම්බ කරන කෙනෙක් රුපියල් 100ක් දන් දුන්නොත් පින්වතුනි ලොකු අතහැරීමක්.
එක විශාල අතහැරීමක්. ඒ නිසා අපේ පින්වතුන් ඒ වගේ වැරදි මත හිතේ දරාගෙන මේ ලැබිච්ච අවස්ථාව නැති කරගන්න එපා. සල්ලි තියෙන්න ඕන අපිට, ධනෙ තියෙන්න එහෙම හිතන්න එපා. ඔය පින්වතුන් ඉන්න තැන ඉඳලා පින්වතුනි මේ නිවන් මාර්ගට යන්න පුළුවන්. මේ ධර්මයේ වඩන්න පුළුවන්. පින් කරන්න පුළුවන්. සල්ලි නැතුව පින්වතුනි කරන්න පුළුවන් පින්කම් කොච්චර තියෙනවද? අපි පින්වතුන් යන්නකෝ තමන්ගේ ගමේ පන්සලේ බෝමලු අමදින්න. මම ඔය සමහර පන්සල් වලට යනකොට දැකලා තියෙනවා ඉන්න එක නමයි. නායකහරු විතරයි වැඩ ඉන්නේ. උන්වහන්සේට ඒ තරම් ගතේ වාරුවක් නැහැ. ඒ නිසා පින්වතුනි හුඟක් පන්සල් බෝමලු වල එම දකින්නකොට කොළ වැටිලා හරියට අපවිත්‍ර වෙලා. ඉතින් මේ බෝමලු දිහා දකින්නකොට තේරෙනවා අනේ ගමේ මිනිස්සුගේ තියෙන සංකල්පය මොනවද කියලා. අපේ පින්වතුන්ට බැරිද සතියකට එක දවසක් ගිහිල්ලා ওই බෝමලු එමදෙලා ඉන්න. යන පාරට තනකොළ ගස් 5ක් උගුල්ලලා ඉන්න. ඇයි මොකෝ හාමුදුරු සල්ලි ගන්නවද? ඔන්න පින්කම්. පින්වතුනි කියලා තියෙන්නේ බෝමලු, චෛත්‍යමලු, විහාරමලු වමදිනම නම් ඒ කෙනාට නිවන් දකින්න මේ පින උපකාර වෙනවා. බෝමලු හැමදෙර නිවන් දැකපු ශ්‍රාවකයෝ අපේ ශාසනයේ ඉන්නවා. පින්වතුනි ආනිසංස 5ක් ලැබෙනවා. සකචිත්තම් පසීදේ තමන්ගේ හිත පහදිනවා. ඒ කියන්නේ හිත අභ්‍යන්තරය අපිරිසුදු කරන කෙලෙස් ධර්මයන්ගෙන් හිත පිරිසිදු වෙලා නිවන් මගට අවශ්‍ය කරන ඒ විදර්ශනා ඥාන පහළ වෙනවා පින්වතුනි බෝමලොම දින කෙනාට. පරචිත්තම් පසීදති අනුන්ගේ හිතත් පහදිනවා. ඒ වගේම දෙවියන් සතුටු වෙනවා. බෝමලු අමදින කෙනාගේ ඒ බෝමලු ඇමදීම දැකලා දෙවියෝ සතුටු වෙනවා. ඔය අපේ පින්වතුන් හුඟක් හිතන්නේ පළතුරු වට්ටිය අරගෙන ගියාමනේ දෙවියෝ සතුටු වෙනවා කියලා. දෙවියෝ සතුටු වෙන්නේ ඒවට නෙවෙයි. පින්වතුනි දෙවියෝ සතුටු වෙන්නේ මෙන්න මේවට. එකක් තමයි බෝමලු අමදින්න. දෙවියෝ පින්වතුනි අප්‍රමාණ ප්‍රීතියකටපත් වෙනවා. අර එක හාමුදුරු නමක් බෝමලු ඇමදලා උන්වහන්සේට මල් පුදනවලු දෙවියෝ ඇවිල්ලා. ඔද ඉච්චර ලස්සනට බෝමලු අමදිනවා කියලා. යන්න අපේ පින්වතුන් ওই දහස් ගණන් දීලා වැඩකට නැති පූජාවල් කරනවට වඩා දේවාලවල් ගානේ ගිහිල්ලා යන්න ගමේ පන්සලට බෝමලු අමදින්නකෝ අපේ පින්වතුන්. ඔය චෛත්‍යමලු විහාරමලු අමදින්නකෝ. පැයක් යයිනේ උපරිම ඕන. අපට සතියකට පැයක් ඕකට වෙන් කරන්න පුළුවන් නේ. ඊළඟට පින්වතුනි ඊළඟ ආනිසංසය තමයි තියුණු ඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ හොඳ ප්‍රඥාවක් ලැබෙනවා. මේ ප්‍රඥාව කියන එක කොච්චර වැදගත්ද? කොච්චර වටිනවද ප්‍රඥාව කියන එක? එහෙනම් මේ ප්‍රඥාව අපට ලැබෙනවා පින්වත්නි බෝමලු හැමදම. ඊළඟට තමයි පින්වත්නි සඳහන් කරනවා මේ මනා රූප සම්පත්තියක් ලැබෙනවා බෝමලුවම දිනකොට. අර අපේ ධර්මයේ තියෙනවා අනුරාධපුරේ එක හාමුදුරුවෝ කෙනෙකුයි മന്ത്രി කෙනෙකුයි ඉඳලා තියෙනවා. මේ දෙන්නම පින්වතුනි මෙයාට වඩා මෙයා ලස්සනයි මෙයාට වඩා මෙයා ලස්සනයි කියන්න බැරි තරමට පුදුම ලස්සනක් තියෙන්නේ. දවසක් මිනිස්සු කල්පනා කරා අමාත්‍යවරයාද හාමුදුරුවන්ට වැඩියම ලස්සන බලන්න. දවසක් කොහොම හරි උපක්‍රමයකින් හාමුදුරුවෝයි මේ අමාත්‍යවරයයි මහසෑයට ගෙන්නේව්වා. දෙන්නම එක තැන තියලා කවුද වැඩියෙන් ලස්සන බලන්න.
එතකොට හාමුදුරුවෝ අමාත්‍යවරයා එතනදී තමයි මුල් වරට දැක්කේ. දැකපු ගමන් කියනවා මාත් එක්ක ඉඳලා නුඹත් කොහොම හරි එන ලස්සන වුණා නේද කිව්වා. එතකොට තමයි මේ කතාව පැන නැගුණේ. මේ හාමුදුරුවෝ කලින් ආත්මේ කතරගම කිරිවිහෙරේ මහාන වෙලා ඉඳලා තියෙන්නේ. අමාත්‍යවරයා ඒ ගමේ උපාසකයෙක්. හාමුදුරුවෝ හැමදාම මිදුලම දිනවා. උපාසකතුමා අර හාමුදුරුවෝ එකතු කරන කුණු ගොඩවල් අහක් කරනවා. ඒකේ විපාකේ නිසා තමයි දෙන්නම පින්වතුනි මනා ලස්සන රූප සම්පත්තියක් ලැබලා තියෙන්නේ. එන සසරේ රූප සම්පත්තියක් ලබන්න මොන තරම් උපකාර වෙනවද බලන්නකෝ පින. සමහරලාට ditta ධම්ම වේදිනිය වශයෙන් උත් ඒ කර්ම ඵල දෙන්න පුළුවන්. එනිසා යන්න අපේ පින්වතුන් සතියකට සැරයක් ගමේ පන්සලට ගිහිල්ලා පින්වතුනි බෝමලු චෛත්‍ය මලොතු ගාලා ඉන්නකෝ. කොච්චර පින් සිද්ධ වෙනවද කියලා බලන්නකෝ. ඔන්න ඔහොම පින් කරගන්න. තමන්ගේ ජීවිතයේ පින්වතුනි දැන් මේ පින් කරනවා කියන එක අපට සිතට ගන්න ඕනේ සිතුවිල්ල. මං කියන්නේ පින්වතුනි මෙහෙම කරන්න. තමන්ගේ වත්තේ පොල් තියෙනවා නම් මම කියන්නේ මේ හිතලා පින් කරගන්න පුළුවන් අවස්ථා. තමන්ගේ වත්තේ පොල් තියෙනවා නම් එක ගහක් වෙන් කරගන්නකො පින්වතුනි බුදුරජාන් වහන්සේට කියලා. එහෙම නැත්නම් එක ගහක් වෙන් කරගන්නකො තුනුරුවන්ට කියලා. මේ ගහ තුනුරුවන්ට. මම මේ ගහ බාර දෙනවා තුනුරුවන්ට. ඒතර ඒ ගහෙන් ලබන පොල් අපේ පින්වතුන්ට විකුණනවා නම් විකුණලා ඒ මුද්දලින් පින්වතුනි තුනුරුවන් උදෙසා පූජා පවත්වන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරන්න පුළුවන්. මහා සංඝරත්නයට පින්වතුනි දන් ටිකක් දෙන්න පුළුවන්. ඒකේ මහා ලොකු ගාණක් නොලැබෙන්න පුළුවන්. සමහරලාට පොල් ගෙඩි 5ක් 6ක් එහෙමනේ ලැබෙන්නේ. ඔන්න පින්වතුනි පින් කරන්න පුළුවන් අවස්ථා. අන්න එහෙම කරන්නකෝ. තමන්ගේ ගෙදර යම් ඵලයක් තියෙනවා නම් ඒ ඵලෙන් ගෙඩියක් හරි වෙන් කරගන්නකෝ පින්වතුනි තුනුරුවන්ට කියලා. ඔන්න ඔහොම පින්වතුනි පින් කරන්න හිතන්නකෝ. තමන් මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් ගෙදර පින්වතුනි පොඩි කැටයක් තියලා ඒ දවසකට ලබන ආදායමෙන් මම කියන්නේ රුපියල් 5ක් 10ක් රුපියල් 5ක් 10ක් ඕකට දාන්න. ඒක තමන් අදිෂ්ඨාන කරගන්න මේක පින් කරන්න මම මේ කැටෙන් පින් කරන්න තමයි මේක වෙන් කරන්නේ. ඒතර ඕක පිරෙනකොට තමන්ට පින්වතුනි බලන්නකො කොච්චර සතුටින් පිනක් කරගන්න පුළුවන්ද? දැන් ඕකේ තියෙන විශේෂම ලාභයක් තමයි බැරි වෙලාවක් අත හිතන්නකෝ දැන් ඇත්තටම ওই කැටේ පිරෙනකන් ඉන්නේ මැරෙනවා. හැබැයි පින්වතුනි මගේ අදහස තමයි ඒත් කමක් නැහැ. මොකද එයාගේ හිතේ මේක පිනට දෙන්න ඕන කියන සිතුවිල්ල තිබුණා. එතකොට ජීවත් වෙලා ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ඕක තමන්ගේ ප්‍රයෝජනෙට ගන්නේ නෑනේ. මොකක් හරි පිනකට යොදවයි. එක්ක බුද්ධ රත්නය වෙනුවෙන්, එක්ක ධර්ම රත්නය වෙනුවෙන්, එක්ක මහා සංඝ රත්නය වෙනුවෙන් පිනකට යොමු කරයි. ඒතර බලන්නකො පින්වතුනි ඒකෙන් කොච්චර ලාභයක් Tamanට ලැබෙනවද කියලා. එහෙමයි පින්වතුනි අපි පින් කරගන්න සැලසුම් කරගන්න ඕනේ. පින්වතුනි වෙන මොනවත් ඕන නැහැ. ඔය එකක්වත් බැරි නම් තමන්ගේ ගෙදර භාග්‍යවතුන් වහන්සේට වන්දනාව කරන්නකෝ. තමන්ගේ ගෙදර බුදු කුටියේ බුදුරජාණන් වහන්සේ උදෙසා පින්වතුනි මුකුත් ඕන නැහැ. හොඳ උස පැන් වීදුරුවක් පූජා කරන්නකෝ.
හැබැයි පැන් වීදුරු පූජා කරද්දී විශේෂයෙන්ම මතක තියාගන්න ඒ පැන් වීදුරුව කෙනෙකුට බිව්වම තිබහන් නිවෙන මට්ටමේ පැන් වීදුරුවක් වෙන්න ඕන. නැත්තම් ඊටාම කුඩා භාජනවල දෙනව නෙමෙයි. බුදුරජාන් වහන්සේට පින්වතුනි ඒ පැන් එක පූජා කරන්න ඕන. අපි හිතන්නකෝ කෙනෙක් ගෙදරට ආපු වෙලාවට එයා කිව්වොත් මට අනේ හරි තිබහයි වතුර එකක් බොමුද කියලා අහපු ගමන් අපි දෙන්නේ ගෙදර තියෙන උසම වීදුරුවකට වතුර එකක් නේ. ආන් ඒ වගේ. හොඳ උස වීදුරුවකට පින්වතුනි පැන් එකක් පූජා කරන්න භාග්‍යතුන් වහන්සේට. ඒක පින්වතුනි මහ ලොකු අමාරුවක් නෙවෙයිනේ. ඒ පූජා කළත් හුඟක් වෙලා ගාත කී ඉන්න ඕනෙත් නෑ. යම් ප්‍රමාණයේ ගාත කිහිපයක් කියන්න. ඔන්න පින්කම්. දැන් ඕකට පින්වතුනි යන වියදම බලන්නකෝ. වතුර ටිකකට යන වියදම විතරයි නේද? නමුත් අපේ පින්වතුන් දන්නවද ඒ මොහොතේ Taman ඒ ගන්න උත්සාහයෙන් රැස් කරගන්න පින ජීවිත කීයක් සුවපත් කරනවද කියලා. අපේ ධර්මයේ තියෙනවා පින්වතුනි එක්තරා වෙලින්දෙක් ඔය විදියට බුදුරජාණන් වහන්සේට පින්වතුනි පැන් පූජා කරලා මේ උපාසකතුමා වෙළඳ ගමනක් යනවා. යනකොට කාන්තාරයක් මැද ඔවුන්ට මහා දුර්භික්ෂයකට මුහුණ දෙන්න වෙනවා. ජලය නෑ බොන්න. ඔක්කොම ජල ඉවර වෙලා අවසානයේදී පින්වතුනි අර ජලයේ ගෙනියපු ඒ පැන් කලවල මිදිඋෂ පිරිලලු. අර භාග්‍යතුන් වහන්සේට පානේ පූජා කරපු පිණියානිසංසයි. ඔය තව දවසක් එක්තරා ගමකට අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු වෙලාවේ ඒ ගම්මුලා දෑනියා බොහොම මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ගමට නියෝගයක් කරනවා. ගමේ කිසිවෙක් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පැන් පොදක්වත් දෙන්න එපා කියලා. දුන්නොත් මේ වගේ දඩ මුදලක් නියම කරනවා. නැත්තම් මරණය තමයි හිමි වෙන්නේ කියලා. දවසක් එක්තරා උපාසිකාවක් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ දානෙට වඩින පිණ්ඩපාතේ වඩිද්දී දැක්කා. පැන් අරගෙන එන ගමන් ඉන්නේ මෙය. මෙවැනි උත්තම රතනයක් ලැබිච්ච වෙලාවක පැන් ටිකක්වත් පූජා කරගන්න නැත්තම් මගේ ජීවිතයේ ඇති ඵලය මොකක්ද කියලා Tamanට මරණය වුණත් උරුම වෙනවා කියන බව දැනගෙන ඈ පැන් පූජා කරා. පින්වතුනි ඇත්තටම ඈට ඒ විදියටම මැරෙන්න උනා. මරණින් මතු ඇගේ ඊළඟ ආත්ම භාවය තව්තිසා දිවි ලෝකේ මහේශාක්‍ය දිවි විමානයක පිහිටියා. පින්වතුනි ඇගේ පුණ්‍ය කර්මය ඈටම අනුමෝදන් වෙන සිහිපත් වෙන්න ඇගේ විමානයේ නැවක් ආකාරයට තමයි පින්වතුනි මෙවිලා තිබුණේ. කියන්නේ පැන් පූජා කරපු පින සිහිපත් කරන්න. ඉතින් ඔන්න ඔය විදියට පින්වතුනි පැන් පූජා කිරීමේ ආනිසංස අපේ ධර්මයේ වෙනම තියෙනවා. ඒතර අපේ පින්වතුන් හිතන්නකෝ පැන් ටිකක් පූජා කරන එක මහා ලොකු දෙයක් නෙවෙයිනේ. හැබැයි ඒක කරන ක්‍රියාවේ ලොකු දෙයක් නොවුනට හැබැයි ප්‍රතිවිපාකය නම් පින්වතුනි හිතා ගන්න බැරි ප්‍රතිඵලයක් ලැබෙනවා. අන්න ඒ විදියට පින්වතුනි අපේ පින්වතුන් ඉඩ ලැබෙන හැම මොහොතකම මොනවා හරි පින්වතුනි පින්කම් ටිකක් කරගන්න උත්සාහ කරන්න. මොකද එහෙම නොකරගත්තොත් අපට මේ ලැබිච්ච ආත්ම භාවයේ අපි හිස් පුද්ගලයෝ දුප්පත් පුද්ගලයෝ හැටියට සංසාරයට වැටෙන්න ඕනොත් ඒ යන සංසාර ගමන පින්වතුනි අපට බොහෝ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිකමට හිතලා බලන්නකො හොඳම උදාහරණේ මේ ජීවිතය. අපේ පින්වතුන් හිතලා බලන්න මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය. නිකන් හිතන්නකො මෙහෙම ලැබුණා නම් හිතා ගන්න බැරි මහා ධන සම්භාරයක් සහිත හිතා ගන්න බැරි
මහා ධන සම්භාරයක් සහිත පවුලක ඉපදිලා. ඒ වගේම හොඳ ප්‍රඥාවක් ඇතුව ඒ ජීවිතය ලබලා තිබුණා නම් අපේ ජීවිත මීට වඩා වෙනස් වෙන්නේ නැද්ද බලන්නකෝ. ඒ කියන්නේ පින්වතුනි දැන් අපේ පින්වතුන් හිතන්න බණ අහන්නේ කොච්චර වෙලාවකින්ද? සමහර කෙනෙක් දවසේම අහනවා. හැබැයි පින්වතුනි හුඟ දෙනෙක් එහෙම නැහැනේ. මොකද රස්සාවට යන්න ඕන, ව්‍යාපාර කරන්න ඕන, හම්බ කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, බණ අහා ඉන්න වෙලාවක් නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවක අපේ පින්වතුන් කොච්චර දුෂ්කර ලෙසද මේ පින් කරගන්නේ? බලන්නකෝ මහා සෑය වඳින්න අපේ පින්වතුන් බුද්ධෝපස්ථානය කරන්න අනුරාධපුරේ මහා සෑයට ගියාම යනවට වඩා හදිස්සි නැද්ද ඉන්නේ? ඇයි? පහෝදා රස්සාවට යන්න ඕන, පහෝදා ළමයි ඉස්කෝලේ යන්න ඕන, පන්ති යන්න ඕන, වැඩ තියෙනවා. එතකොට බලන්නකො පින්වතුනි මේ පින් කරගන්න තියෙන කාලය නේද ওই විදිහට අපි වැය කරන්නේ. හැබැයි අපි අර වගේ මහා ධනවතුන් වෙලා ඉපදුනා නම් හොඳ ප්‍රඥාවක් තිබුණා නම් අපට කොච්චර ලේසිද කියලා බලන්නකෝ. අපි කොයිතරම් පහසුවෙන් පින්වතුනි මේ ගමන යයිද කියලා බලන්නකෝ. එහෙනම් අපිට පින්වතුනි පින් කරන්න වෙලාව තියෙනවා, සිල් රකින්න වෙලාව තියෙනවා. එවනම් අපිට පින්වතුනි හොඳට බණ අහන්න වෙලාව තියෙනවා, භාවනා කරන්න වෙලාව තියෙනවා. අද අපිට ඔය කොම පැත්තකින් තියලා වැඩි වශයෙන් ජීවිතේ වෙහෙස වෙන්න වෙලා තියෙන්නේ මේ ජීවන ගමන් මග කොහොම හරි පින්වතුනි ශක්තිමත් කරගන්න නේද? අර කීමටත් කියන්නේ ජීවත් වෙන්න තමයි රස්සාව කරන්නේ. ඒ වගේ තමයි අපේ පින්වතුන්ගේ ජීවිත ගෙවෙන්නේ. දෛනික චක්‍රය හැදිලා තියෙන්නේ මේ ක්‍රමයට. නමුත් ඉතින් හිතන්නකො පින් කරගෙන ආවනම් මේ ජීවිතේ කොච්චර වාසනාවක්ද? අරක ජාතකයකත් අපි බෝසතන් වහන්සේත් ප්‍රාර්ථනාවකුත් කරනවා. පිනක් කරන්න හිතක් පහළ වෙච්ච මොහොතේ ඒ පින කරන්න මට කිසිම දෙයකින් අඩුපාඩුවක් නොවේවා කියලා. එහෙම ප්‍රාර්ථනාවක් කරනවා. ඒ කියන්නේ පින කියන එක එච්චරටම පින්වතුනි වැදගත්. ඒ නිසා අපේ පින්වතුන් පුළුවන් තරම් පින්වතුනි පින් කරගන්න බලන්න. මොකද නැත්නම් ආයේ බුද්ධ ශාසනයක මේ විදියට මිනිස්සෙක් වෙලා ඉපදෙනකොට අපි දුප්පත් වෙලා ඉපදුනොත් ඒක අපට පින්වතුනි ලොකු අපරාධයක්. අපට ලොකු පාඩුවක්. එනිසා අපේ පින්වතුන් පින් කරගන්න අර කාශ්‍යප මේ අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බණක් අහලා පැහැදිලා දානයක් දෙන්න සිතක් පහළ වෙලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරන සාමීනි හෙට දවසේ ඔබ වහන්සේලා මගේ නිවසේ දානෙට වඩින්න පුළුවන්ද කියලා ඇහුවා. ඊතර භාග්‍යවතුන් වහන්සේ අහනවා සිටුතුමනි කී නමක් ඕනද? ස්වාමීනි විහාරේ කී නමක් වැඩ ඉන්නවද කියලා ඇහුවා. උපාසකතුමනි විහාර නම් ඉතින් 60000ක් වැඩ ඉන්නවා. අනේ එහෙනම් ස්වාමීනි එකඳු නමක්වත් ඉතුරු නොකර ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලා හෙට මගේ නිවසේට දානෙට වැඩම කරනසේක්වා කියලා ආරාධනාව කළ යන්න ගියා. දැන් කී නමකටද? 60000කට. කොච්චර වෙලාවකින්ද? පැය 24ක්වත් නැති පුංචි අඩු කාලෙකින් දෙන්න ඕන දානේ. ඒකට අපි පිංගුතුන් හිතලා බලන්න දැන් අපි පිංගුතුන් 19කට දානයක් සංවිධානය කරන්නත් මාසයක් විතර කල් ගන්නවා. 19කට දානයක් දෙන සංවිධානය කරගන්න. ඉතින් 60000කට දන් දෙනකොට හිතලා බලන්නකො පිංගුතුනි ඒ සංවිධානයේ කොයිතරම් පිංගුතුනි තියුණු වෙන්න ඕනද?
ඒ කියන්නේ පින්වතුනි ඒකට හේතුව තමයි 60000කට දන් දෙන්න කොච්චර ධනෙ ඕනද? ඒ විතරක් නෙවෙයි පින්වතුනි 60000කට දන් දෙන්න කොයිතරම් පරිවාර සම්පත්තියක් ඕනද? ඒ කියන්නේ අඩුම තරමේ පින්වතුනි 1,20,000ක්වත් මිනිස්සු ඕනනේ 60000කට දන් දෙන්න. ඒ කියන්නේ බලන්න සිටුතුමාට ධනයක් තිබිලා. ඒ වගේ පරිවාර සම්පත්තියකුත් ලැබිලා. ඒ ඉතින් 60000ක් පින්වතුනි මේ ලිමහනේ වඩම්මනවා. ඒකට වෙනම දානශාලාවක් හදන්න. ඒවත් හදලා. ඉතින් ඒ වගේ පින්වතුනි විශේෂ දේවල් කරලා දානේ සංවිධානය කරලා දන් දුන්නා. නිකන් හිතලා බලනකො පින්වතුනි එහෙම පුණ්‍ය බලයක් තියෙන කෙනෙක් අද ලංකාවේවත් ඉන්නවද කියලා? 60000කට දන් දෙන්න. හරි අමාරුයි. ඉතින් එතකොට ඒ සිටුතුමාට එදා ඒ වගේ පිනක් කරගන්න පුළුවන්කමක් ලැබුණේ මොකක් නිසාද? ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සංසාරේ ලැබලා තියෙන්නේ පින් කරගෙන ඇවිල්ලා. ඒ කියන්නේ සසරේ හොඳට මග වියදම් එකතු කරගෙන ඇවිල්ලා තමයි මේ ආත්ම භාවයේ ඒ ජීවිතය ලැබලා තියෙන්නේ. ආන් ඒ නිසා අපේ පින්වතුනොත් මේ ලැබිච්ච වෙලාවේ පුළුවන් විදියකට පින් දහම් කරගන්න උනන්දු වෙන්න. ආන් එහෙම පින් කරගන්න ශ්‍රාවක පිරිසක් බවට පත්වන්න අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි එහෙනම් අද දවසේදී මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නේ ජපානයේ වාසය කරන සඳුනි පෙරේරා මහත්මිය සහ ලක්ෂාන් මදුසංක මහත්මයා ඇතුළු පුණ්‍යවන්ත පිරිස විසින් බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාස 28 වන අද දින ජන්මදිනය සමරන හේමන්ත පෙරේරා ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දිගාසිරි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම හදිස්සි අනුතුරකට මුහුණ පා මේ වන විට සුවයෙන් ලැබමින් සිටින එතුමාණන්ට ආශිර්වාදේ කරන්න විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ විශේෂයෙන්ම අද දින ජන්මදිනයේ සමරන හේමන්ත පෙරේරා පියාණන්ට අපි විශේෂයෙන්ම ආශිර්වාදේ කරනවා. ඒ වගේම හදිසි අනතුරක් නිසා යම් රෝගී තත්ත්වයකින් පිළිලා දැන් මේ වෙන විට සුවේ ලැබමින් ඉන්නේ පියාණන්ට අපි තවත් ආශිර්වාදේ කරමු. සාංශාරික වශයෙන් ගෙවන යම් අකුසල කර්මයක් තියෙනවා නම් ආන්ගේ අකුසල කර්ම යටපත් කරගෙන කුසල කර්ම බලවත් කරගෙන එතුමාණන්ට නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත් ළඟා කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාදේ කරලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුනන්දා ආර්යසිංහ මෑණියන්ටත් ඒ වගේම ස්වාමියාගේ මෑණියන් වන සුනීතා මාල්නී මෑණියන්ටත් අජිත් නන්දසිරි පියාණන් ඇතුළු දෙපාර්ශවයේම පවුල්වල සියලුම ඥාති හිත මිත්‍රාදීන් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා. නමින් මිය පරලෝක යා වූ දෙපාර්ශවයේම සංසාරගත සියලුම මීගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ජපානයේ වාසය කරන ජීවත් වන සඳුනි පෙරේරා මහත්මියට ලක්ෂාන් මදුසංක ඒ මහත්මයා කියන දෙපළට අපි ආශිර්වාදේ කරනවා. ඒ පින්වතුන් දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. යැත්තු කරන කියන සීල කටයුතු සාර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා. දුරු රටක ජීවත් වෙන යත්තන්ට කිසිදු කරදරයක් බාධකයක් අංශු මාත්‍රකින් ඉසේ සිට පාදාන්තයේ දක්වා රෝගී තත්ත්වයක් ශරීර අභ්‍යන්තරයේ බාහිරවත් හට නොගෙන නිදුකින් නිරෝගීව තමන්ගේ ජීවිතයේ සුවසේ ගත කරන්නට
ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේ අපි සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. අවසානයේ ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටම ධර්මාවබෝධය වේවා. සත්පුරුෂ පින්වත්නි, මේ උතුම් සද්ධර්ම දේශනාව විචිත්‍රවත් ප්‍රදේශනා කොට වදාළේ අතිගෞරවනීය වන්දනීය පූජනීය මාතර මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා ඇතිව සාදු නදින් පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. මෙත් සදහම් විකාශයෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව ලොවකට හිතසුව පිණිස ධර්ම දානය පිණිස විසිරුවා හරින්න ශ්‍රද්ධා සම්පන්න දායකත්වයේ එකතු කළා ජපානයේ වාසය කරන සඳුනි පෙරේරා මහත්මිය සහ ලක්ෂාන් මදුසංක මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්වත් දෙපළ ඇතුළු හැම දිනාටම පවුලේ සියලුම දිනාට නිරෝග භාවය සුවපත් භාවය සැලසේවා. ජන්මදිනය සිහිපත් කරන ආදරණීය පියාණන්ට දීර්ඝායුෂ සුවය සැලසේවා. පින්වත් දෙමව්පියන් හැම දිනාම නිරෝග වේවා සුවපත් වේවා සුභ සිද්ධිය යහපත උතුම් ධර්මාවබෝධය වේවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙනුයි සද්ධර්මානුශාසනාවලි මවටපත් කරන්නේ. මෙත් සදහම් විකාශයෙන් ලොවකට හිතසුව පිණිස ධර්ම දානය පූජා කරන්න මෙත් දම් සභා මණ්ඩපයේට සහභාගීත්වයෙන් හෝ සහභාගීත්වයෙන් තොරව විචිත්‍ර ධර්ම කතිකාරන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් ලොවකට ධර්ම දානය පූජා කරන්න සදැහැති ඔබටත් මෙලෙස අප පිණිසිතින් ආරාධනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.